හරියාලෝනේ ගොඩ දවසක ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනවා අපි. මේ තාස් ටිකේ නමගේ රෑන්ක් අප් වෙලා පොඩ්ඩක් මේ වැඩ සෙට් එකක් ආවා මේ හරිය. හරි එකකින් අදලා නැහැ අපි. මොකද අපි යන වීඩියෝ එකකට යමු. ඔයාලට පේන්නේ මගේ ස්ප්‍රේ බැටර් රොයල් දොස් දෙන්න මරලා තියෙනවා. මම අතරම දොස් දෙන්නට වඩා 20ක් විතර මේන්ටේන් කරා. ඒ මේන්ටේන් කරපු එක මේ භාගයේ අනිත් පැත්තට එක මැඩුවේ. හරි අවුලක් නැහැ අපි 12 දෙනෙක් මරලා තිනවා. ඒ 12 දෙනාගේ වීඩියෝ එකක් බලමු. ඊට පස්සේ මම ඔයාලට දාන්නම් කැෂුවල් එකක් CS එකක් වගේ එකක් එන එක. ඔයාලට පේනවා ඇති හරි බලමු. හරි ටීවී ටවර් එකට යන්න මම හිතුවා ටීවී ටවර් එකේ ඉඳන් අහන්න බෑ මගේ අතින් නෙවෙයි අනිත් පැත්තේ අන්ෆලෝ දෙද්දි වෙලා ගියා. හරි අපි එන වීඩියෝ එකට යමු. වැඩි කතාවක් නැහැ. බලන්න ඔයාලට පුළුවන්. හරි මම ඩැමේජ් කරන භාගයට මෙයාලා ගහනවා ඒකයි ප්‍රශ්නේ. හරි අවුලක් නැහැ බලමු. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න. මේ ඔක්කොම වීඩියෝ share කරලා මට support එක දෙන්න. මොන දේ තියෙනවද description එකෙන් දාන්න මම බලන්නම්. description එකෙන් දාන්න මම බලන්නම්. කේල් පොට දැන් ටිකක් වැඩි දින වෙලා කියලා වලට පේනවා ඇති. ඉතින් කොහොමද කියලා බලන්න. ඉතින් යාළුවනේ මේක ගණන් ගන්න එපා පොඩ්ඩක් පාරේ වාහන සද්ද වැඩි. පුළුවන් තරම් වාහන සද්ද අඩු කරලා ගහන්න බලන්න. මෙතන මිය ගොඩක් දෙන්නේ සෙට් වෙනවා මට. බලන්න පොඩ්ඩක්. ඉතින් යාළුවනේ මේ යාළුවොත් හොඳ යාළුවෙක් මට සෙට් වෙලා තියෙනවා. අවුලක් නැහැ මොකුණත් වීඩියෝ බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලා. මට එච්චර කියලා තියෙන පාරේ වාහන යනවා එච්චර ගණන් ගන්න එපා. වීඩියෝ එකට බාධාවක් තමයි. මං ඊළඟ වීඩියෝ එකෙන් චුට්ටක්
කිව්ව දේ තමයි මම ඊළඟ වීඩියෝ එකේ නම් චුට්ටක් ඇඩ්වාන්ස් විදියට සින්දුවක් එකද මම ප්ලේ කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක. ඔයාලට පේනවනේ දැන් 4 දෙනෙක් මට තියෙන තව 31 දෙනෙක් ඉන්නවා. මෙයා 10 දෙනෙක් මරලා ඉවරයි මෙලා දැන්ටමත්. ඩැමේජ් කරන සියලුම දෙනා මම මරනවා එකයි ප්‍රශ්නය තියෙන්නේ. මට පේන ඉතින් ආයෙත් ඩැමේජ් කරපෙකින් මැරුවා. මගේ යාළුවා මට විශාල කරදරයක්. මම බෝම්බයක් දාලාවත් මූ මැරුණේ ඒකයි මට තියෙන ප්‍රශ්නේ. 7ට 7යි. ඉවරයි යාළුවනේ එන වීඩියෝ එක බෝයා. හරි යන යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. එතකන් මම ඔයාලට කියන්න තියෙන මගේ වීඩියෝ ෂෙයා කරන්න ලයික් කරන්න. තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. හරි එන යාළුවනේ ඔයාලට පේනවා ඇති කොහොමද කියලා. හරි යාළුවනේ එහෙනම් අපි යනවා. Goodbye, see you next time. and එච්චරයි කියන්න තියෙන්නේ. වෙනවා. Bye. Bye bye. අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න. කල් බොටා channel.